2026 A-level ලියන ඔයාලා ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගන්න විදිහක් ගැන හිතනවද? මම මේකට නියම ටූල් එකක් හැදුවා. දැන් අපිට ප්‍රැක්ටිකල් ඉගෙන ගන්නකොට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයිනේ. දැන් ප්‍රැක්ටිකල් එක ඉගෙන ගත්තට පස්සේ ඒ ප්‍රැක්ටිකල් එකෙන් අහපු ප්‍රශ්න මොනවද දන්නේ නැහැ. ඒ ප්‍රශ්න මොන අවුරුද්දවල පාස් පේපර්ස් වල ඇහුවද දන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ මේ ළඟදී ඇහුවා නම් අපේ 2026 පේපරේට අහයිද දන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ කරොත් හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ හොයාගන්නේ කොහොමද? කවුරු හරි කියන එකක් බලන්න වෙනවා මොන අවුරුද්දේද ඒ ප්‍රශ්නේ පාස් පේපර් එක ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඔයා පාස් පේපර් පොත දිග අරගෙන මේ ප්‍රශ්නෙන් අහපු පරණ يعني මේ පාඩමෙන් අහපු මේ ප්‍රැක්ටිකල් එකෙන් අහපු පරණ ප්‍රශ්නයක් හොයන්න ගියොත් ගොඩක් කරදරයි. ඉතින් ඒ නිසා මම හැදුවා මේ ilookpracticals.online කියන මේ වෙබ්සයිට් එක. වඩා මම පල්ලෙන් ලින්ක් එක දාලා තියන්නම්. මේක totally free වෙබ්සයිට් එකක්. මේකේ තියෙන්නේ ඔයාට ප්‍රැක්ටිකල් එක ගැන දැනගන්න ඕනේ ඔක්කොම දේවල්. රූප සටහන්, ඊට පස්සේ important points, method එක, numbers දාලා සිංහලෙන් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකොල්ලටම තියරි එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තියරි එක බලාගත්තට පස්සේ එතනින් පල්ලෙහා ඔයාලට හම් වෙනවා ඒ ප්‍රැක්ටිකල් එකෙන් ඔයාලට අහලා තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න මොනවද කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ පාස් පේපර්ස් ප්‍රශ්න ටික එතනම කරන්න. එතනම කරලා ඒකට ඔයාගේ උත්තරේ ටයිප් කරන්න පුළුවන්. ඔයාගේ උත්තරේ එතන ටයිප් කරන්න පුළුවන්. ඔයාගේ උත්තරේ ටයිප් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ලියපු උත්තරේ හරිද වැරදිද කියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ උත්තරේ ඔක්කොම එක තැන තියෙනවා. ඒ කියන්නේ ඔයාට කිසිම වෙලාවක ආයේ පාස් පේපර් පොත් දිග අරගෙන මොනවද ආපු ප්‍රශ්න, ඒ ප්‍රශ්නේ පාඩම මොකක්ද, ඒ පාඩම ආයේ පාඩම් කරන්න වෙන තැනකට යන්න ඒ විදිහට කරදර වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕන මේ questions වලට මාරු වෙලා ඒ questions ටික උනත් තනියම කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් random ප්‍රශ්න 4ක් දාලා essay paper එකක් හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ random ප්‍රශ්න 4ක් දාලා structured essay paper එකක් හදාගන්නත් පුළුවන්. හදාගෙන ඒක සම්පූර්ණයෙන්ම කරලා ඔයාලට answers ටික ආයෙ check කරන්නත් පුළුවන්. ඒ වගේම පහුගිය අවුරුද්දවල මොන ප්‍රැක්ටිකල්ද ආවේ, මොන අවුරුද්දේ මොන ප්‍රැක්ටිකල් හතරද ආවේ, ඒ වගේම 2026 අවුරුද්දේ මොන ප්‍රැක්ටිකල් සෙට් එකද එන්න පුළුවන් කියලා ගෙසින් කරන්නත් මේ වෙබ්සයිට් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හදිස්සිය ප්‍රැක්ටිකල් එක මතක් කරගන්න ඕන වුණාම පොත් හොයාගෙන පාස් පේපර්ස් පොත් හොයාගෙන මේ ඔක්කොගෙම පිටු පෙරලන්න ඕනේ නෑ. ඔයාලට කරන්න තියෙන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ilookpracticals.online කියන වෙබ්සයිට් එකට යන්න විතරයි. ඔයාලට හරිම ලේසි මේකේ තියෙන ප්‍රැක්ටිකල්ස් හොයාගන්න. ප්‍රශ්න විදිහට වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වගේ තියෙන ප්‍රශ්නත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ප්‍රැක්ටිකල් වල ලකුණු ගොඩ දාන්න හරිම ලේසි මේ වැඩේ. අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. මේක තනිකරම